දැන් අර සබ්මැරින් එකක් වගේ තියෙන ඉන්ඩිකේටර් එකක් තියෙන්නේ. ඒක පත් වුණොත් දැන් ඒක ඇයි කියලා අහනවා. ඊළඟට ඒක පත් වෙන්නේ ඇයි? ඊට පස්සේ මොනවද ගන්න ඕන පියවරවල් ඒක පත් වුණොත්. මේවයි. දැන් ඔය සබ්මැරින් එක කියද්දිම ලස්සන කතාවක් තියෙනවා. මට කස්ටමර්ස්ලා කතා කරනවා. ඒ කස්ටමර්ලා කතා කරලා අහනවා සසිකාර සබ්මැරින් එක වගේ එකක් තියෙනවා. සසිකාර මේ මේකක් පත් වෙනවා මේ නිකන් මේක නිකන් පියාඹන බීරිසියක් වගේ. ඒක මොකද්ද අනේ මන්ද නැවක් වගේ එකක් පත් වෙනවා කහ පාටින් කියනවා. ගොඩක් හිට ඔය කියන්නේ චෙක් එන්ජින් ලයිට් එක. චෙක් එන්ජින් ලයිට් එක කියලා කිව්වම ඒරියාස් තුනක්. ඒ කියන්නේ එන්ජින් එකේ දහනයට හුලං ඉග්නිෂන් ෆුවල් ඔය තුනම බලපාන. ඔය තුනට අදාළ ඕනෙම තැනක ඔකේ ප්‍රශ්නයක් විය හැකියි. ඔය තුනට අදාළ ගණන් ගත හැකි දෙයක් වෙන්න පුළුවන් නොහැකි දෙයක් වෙන්න පුළුවන්. ෆුවල් ප්‍රෙෂර් එක වැඩි අඩු වෙන්න පුළුවන්. එයා ෆ්ලෝ එක නැහැ කියලා වෙන්න පුළුවන්. නැත්නම් ඉග්නිෂන් ස්පෙෂලි ඔය ලයිට් එකත් එක්ක එන්ජින් එක මිස් කරනවා නම් ගෑස් වෙනවා නම් ගැහෙනවා නම් පිකප් එක අඩු නම් හැකි ඉක්මනට පෙන්නන්න. හැකි ඉක්මනට දන්න කෙනෙක්ට ස්කෑන් කරලා හරි බලලා චෙක් කරගන්න. ඒ වාහනේ ඩ්‍රයිවබල් කන්ඩිෂන් නැහැ. චෙක් ලයිට් එක නිවිපත්තු වෙනවා, චෙක් ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඒව ඩිපෙන්ඩ්. ඒ අනුව වෙනස් වෙනවා. කොහොමටත් මොනවත් වර්නින් එකක් පස් එකේ තියෙද්දි වාහනේ දුවන්න පුරුදු වෙන්න එපා. හැකි ඉක්මනට එක චෙක් කරගන්න. ඒක තමයි කරන්නේ. ඒක මොකේට දාවේ කියන එක කියන්න අමාරුයි. ඒක වාහනේ වර්ගය අනුව, වාහනේ මොඩල් එක අනුව, ඒජ් එක අනුව එක වෙනස් වෙනවා.